ගුණ කිරීම. ඔයාලා දන්නවනේ ගුණ කරන්නේ. අද මම මේ කියලා දෙන්න යන්නේ ගුණ කිරීමේ තියෙන විශේෂ ගුණාංගයක් ගැන. අපි පොඩ්ඩක් බලමුද? 2 වැඩි කිරීම 3. දන්නවනේ? 6යි නේද? 3 වැඩි කිරීම 4. කීයද? 12යි නේ. කොහොමද මේක වෙන්නේ කියලා අපි නිකන් හිතුවද ඔයාලා? ඇයි 2 වැඩි කිරීම 3ට 6 කියලා කියන්නේ? ඇත්තට මේ ගුණ කිරීම කියලා කියන්නේ නැවත නැවත එකතු කිරීම කියන අදහසයි. ඒක මෙන්න මේ වගේ. 2 වැඩි කිරීම 3 කියන්නේ 2 3 පාරක් එකතු කරන්න කියන අදහසයි. මේ බලන්නකෝ. 2 ධන 2 ධන 2. ඔයාලට පේනවද මම 2 3 පාරක් එකතු කරලා? එතකොටත් එන්නේ 6ම නේද? ඒ නිසා ගුණ කිරීම කියන්නේ ඇත්තටම නැවත නැවත එකතු කිරීම. එහෙම නැත්නම් අපි ඔකට කියන repeated addition කියලා. බලන්න 3 වැඩි කිරීම 4 කියන්නේ 3 කී පාරක් එකතු කරන්න කියන එකද? 4 පාරක් නේද? ධන 3 ධන 3 ධන 3 මම එක 4 පාරක් එකතු කරා 3යි 3යි 6යි 6යි 3යි 9යි 9යි 3යි 12යි. ඒ පිළිතුරම ලැබුණා නේ. එහෙනම් දැන් අද ඔයාලා ඉගෙන ගත්තා නේද මොකද්ද මේ ගුණ කිරීම කියන්නේ කියලා? මොකද්ද? නැවත නැවත එකතු කිරීම. එන ඒ අදහස භාවිතා කරලා බලන්න මේකට උත්තරේ මොකක්ද දෙන්නේ කියලා. මතක තියාගන්න ගුණ කිරීම කියන්නේ නැවත නැවත එකතු කිරීමයි.